ආයුබෝවන් පුංචි දුවේ පුතේ මම ආවාද හතරවෙනි ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මයේ පාඩමක් අරගෙන. පළමුවෙන්ම මගේ දුවලා පුතාලගේ පෙළ පොතේ සඳහන් වන පාඩම් මාලාව අපි බලමු. දැන් අපි පළමු පාඩම වෙත යොමු වෙමු. අද පාඩම සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම. අපි බලමු තව දුරටත් පාඩම දිගහැරෙන්නේ කොහොමද කියලා. මග දෙපස ඇති තුරුලතා මල් වලින් බර වී ඇත. කුරුළු නාද දසතින් නැගේ. සිදුහත් කුමරු මග දෙපස සිරි නරඹමින් චන්න ඇමති සමග උයන කරා යන අතර සැරමිටියක් ගෙන ගමන් කරනු මිනිසෙකු දකි. සිදුහත් කුමරු චන්න අර කවුද? චන්න ඒ මහල්ලෙක් ස්වාමීනි. සිදුහත් කුමරු ඒ මහල්ලෙක් කවුද? චන්න වයසට ගිය මහලු බවට පත් වූ කෙනෙක් ස්වාමීනි. මෙලොවට උපන් හැමදෙනාම මේ වගේ මහලු බියට පත් වෙනවා. එසේ නොවන කිසිවෙක් නැහැ. සිදුහත් කුමරු මේ මමත් ඔබත් යශෝදරා දේවියත් එසේ මහලු වෙනවද? චන්න එහෙමයි ස්වාමීනි. මේ කළු පාට කෙස් කලඹ සුදු පාට වෙනවා. ලස්සනට තිබෙන ශරීරය අවලස්සන වෙනවා. හම රැලි වැටෙනවා. අතපයත් දුර්වල වෙනවා. සිදුහත් කුමරු චන්න එසේනම් උයන් කෙළියට ගොස් විනෝද වීමේ තේරුමක් නැහැ නේද? චන්න එසේ නොසිතන්න ස්වාමීනි. ඔබ තාම තරුණයි. සිදුහත් කුමරු නැහැ චන්න. මට අද උයනට යන්න හිතක් නැහැ. අපි නැවත මාලිගයට යමු. සිදුහත් කුමරු නැවත දිනක චන්න සමග උයන් කෙළියට යන අතරමඟදී රෝගයකින් පීඩිතව වේදනාවෙන් හඬන කෙනෙකු දුටුවේය. සිදුහත් කුමරු චන්න අර මිනිසා හඬන්නේ ඇයි? චන්න ඒ මිනිසා ලෙඩ වෙලා ස්වාමීනි. සිදුහත් කුමරු අපිත් ඒ වගේ ලෙඩ වෙනවද? චන්න එසේය ස්වාමීනි. සිදුහත් කුමරු ලෙඩ වෙන්නේ කවදාද? චන්න අපි ඕනෑම මොහොතක ලෙඩ වෙන්න පුළුවන්. සිදුහත් කුමරු මේ දැන්නුනත් මමත් ලෙඩ වෙන්න පුළුවන්ද චන්න? චන්න එසේය ස්වාමීනි. මේ දැන්නුනත් ඔබ වහන්සේත් මමත් ලෙඩ වෙන්න පුළුවන්. සිදුහත් කුමරු එහෙනම් මේ යන ගමනින් පළක් නෑ. අපි ආපසු මාලිගයට යමු. චන්න එසේ නොසිතන්න ස්වාමීනි. මාලිගාවේ රාජකීය වෙදදුරන් සිටිනවා. සිදුහත් කුමරු ඒ අයට පුළුවන්ද ලෙඩවීම නැති කරන්න? චන්න නැත ස්වාමීනි. ඒ අයට පුළුවන් වෙන්නේ ලෙඩ හැදුණු අයට බෙහෙත් කරන්න විතරයි. සිදුහත් කුමරු අපි ආපසු රජමාලිගයට යමු චන්න. තවත් දිනක උයන් කෙළියට යන විට කුමරු දුටුවේ මිනිසුන් කිහිප දෙනෙකු සුදු රෙදි කඩකින් නොතා යමක් ඔසවාගෙන යන ආකාරයකි. සිදුහත් කුමරු චන්න අර පිරිසක් ඔසවාගෙන යන්නේ කුමක්ද? චන්න ස්වාමීනි ඒ මලමිනියක් මැරුණු කෙනෙකුගේ සිරුරක්. සිදුහත් කුමරු ගමන් කරන පිරිස අඬන්නේ ඇයි? ඒ යන්නේ කොහෙද? චන්න ඒ අඬන්නේ මියගිය පුද්ගලයාගේ ඥාතීන්. මියගිය කෙනාට නැවත පණ දෙන්න බැහැ. ඒ නිසා මිනිය කැලේට දාන්න රැගෙන යනවා. සිදුහත් කුමරු චන්න අපිත් ඒ වගේ මිය යනවද? චන්න එහෙමයි ස්වාමීනි. අපි හැමෝම මිය යනවා. සිදුහත් කුමරු සියලු දෙනාම මෙසේ මිය යනවා නම් මරණය නැති කරන්න පුළුවන් මාර්ගයක් සෙවීම නේද වැදගත්? චන්න අපි අදත් උයන් කෙළියට නොගසින් ආපසු යමු. සිව්වෙනි දින පෙරසේම උයන් කෙළියට යන සිදුහත් කුමරු ශාන්ත ගමනින් වැඩම කරන සංසුන් ඉඳුරන් නැති කෙනෙකු දුටුවේය. සිදුහත් කුමරු අර කවුද චන්න? චන්න කුමරුනි ඒ පැවිදි උතුමෙක්. මහලු වීම, ලෙඩවීම, මරණය වැනි දුක් පීඩා වලින් මිදෙන්න උත්සාහ කරන උත්තමයෙක්. සිදුහත් කුමරු මොනතරම් සංසුන් ගමනක්ද? මාත් ඒ වගේ කෙනෙක් වුණොත් මටත් පුළුවන් නේද මහලු වීමෙන්, ලෙඩවීමෙන්, මරණයෙන් ගැලවෙන්න? චන්න ඒකට බොහොම මහන්සි වෙන්න ඕනේ ස්වාමීනි. එදින සිද්ධාර්ථ කුමරු සිත සතුටින් උයනට ගියේය. පුංචි දුවලා පුතාලා කැමති නම් මන් දෙන සටහන ලියා ගන්න පුළුවන්. අපි බලමු අද සටහනේ මොනවද තියෙන්නේ කියලා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගිහි කල එනම්
සිදුහත් කුමාරයාව සිටි අවදියේදී ගිහිගෙය අතහැර පැවිදිවීමට තීරණය කරා. ඒ කෙරෙහි බලපෑ ප්‍රධානතම හේතුව තමයි මේ සතර පෙරනිමිති දැකීම. රජමාලිගාවේ සැප සම්පත් මැද හැදී වැඩුණු මේ කුමාරයා උයනට යන අතරමඟදි තමයි අනුපිළිවෙලින් මේ පෙරනිමිති දැක්කේ. අපි දැන් බලමු සතර පෙරනිමිති කියන්නේ මොනවද කියලා. පළමු පෙරනිමිත්ත මහල්ලෙක් දැකීම නිසා මිනිස් ශරීරයේ ජරාවට පත්වෙන එනම් වයසට පත් වූ දුබල මිනිසෙක් දැකීමෙන් ශරීරය වියැකෙන බව අවබෝධ කරගත්තා. දෙවන පෙරනිමිත්ත ලෙඩෙක් එනම් රෝගාතුරව ඉතා වේදනාවෙන් පෙළෙන මිනිසෙකු දැකීමෙන් ශරීරයට වැළඳෙන රෝග පිළිබඳව අවබෝධ කරගත්තා. තෙවන පෙරනිමිත්ත මළසිරුරක් එනම් මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් දැකීමෙන් ජීවිතයේ අනියත බව වටහා ගත්තා. සිව්වන පෙරනිමිත්ත පැවිදි රුවක් දැකීමෙන් ඉහත සියල්ලන්ගෙන්ම මිදීමට ඇති මාර්ගය මෙය යැයි වටහා ගත්තා. දුවේ පුතේ අපි දැන් බලමු ඔයාලගේ පෙළ පොතේ සඳහන් වන ක්‍රියාකාරකම සහ ඊට අදාළ පිළිතුරු. දුවේ පුතේ අපි නැවත අලුත් පාඩමකින් හමු වෙමු. ආයුබෝවන් තෙරුවන් සරණයි නමෝ බුද්දාය.